පෘථිවියේ තිබෙන භයානකම ස්ථානය මොකක්ද කියලා ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරය? විවිධ අදහස් ඔළුවට එයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පෘථිවියේ තිබෙන භයානකම ස්ථාන වලින් එකක් ගැන. ඒක දූපතක්. වෙනද වගේම ආයුබෝවන් කියලා ලෝකයා YouTube නාලිකාවට ඔයාලා හැමෝම පිළිගන්න ගමන්ම ඒ මොකක්ද කියලා දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න මේ වීඩියෝවේ අවසානය තෙක්. මෙම දූපත නමින් ඉල්ලා කුයිමදා ග්‍රන්ථි. මේ පිහිටා ඇත්තේ ආත්ලාන්තික් සාගරය තුළ බ්‍රසීල් වෙරළ තීරයට ආසන්නයේයි. මෙය හෙක්ටයාර් 43ක පමණ භූමි වපසරියක් ඇති කුඩා දූපතක් වන අතර ඝර්ම කලාපීය දේශගුණික ලක්ෂණ තමයි මේ දූපතේ පෙන්눔 කරන්නේ. මෙම දූපත සැලකෙන්නේ ලෝ වැඩිම සර්ප ඝනත්වයක් ඇති ස්ථානයක් ලෙසයි. මේ සෑම වර්ග මීටරයක් තුළම සර්පයෝ 5 දෙනෙක් පමණ තරම් ඉතා ඉහළ සර්ප ඝනත්වයක් ඇති අතර ඔවුන් බොහොමයක් දෙනා අතිශය විෂගෝර සර්පයන්ද වෙනවා. තවද මෙහි ලෝකයේ මාරාන්තික සර්පයන්ගෙන් එකෙක් වන ගෝල්ඩන් ලාන්ස් හෙඩ් වයිපර් 2000-4000 අතර සංඛ්‍යාවක් ජීවත් වන බව පැවසෙනවා. මෙම සර්ප විශේෂය මීටර භාගයකට වඩා දිගට වැඩෙන අතර ඔවුන්ගේ කටාවට මස් දිය කර හරින ප්‍රබල වේගයකින් ක්‍රියා කරන විෂක් ඇති බව සඳහන් වෙනවා. බ්‍රසීලයේ සර්ප දෂ්ට කිරීම ආශ්‍රිත මරණවලින් 90%කම වගකිව යුත්තේ මෙම ලාන්ස් හෙඩ් සර්ප වර්ගයයි. මෙම සර්පයාගේ විෂට පැයක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයෙකු මරා දැමීමේ හැකියාව ඇති බවද පැවසෙනවා. ජනප්‍රවාදවලට අනුව දැනට ජන ශූන්‍යව පවතින මෙම දූපත තුළ කලකට ඉහතදී එහි පවතින ප්‍රදීපාගාරය බලා ගැනීමට සිටි පුද්ගලයෙකු හා ඔහුගේ පවුල වාසය කර ඇති අතර වැඩිකල් නොගොස් ඔවුන්ටද මරණය අත් වූ බව සඳහන් වෙනවා. කෙසේ නමුත් දැනට නාවික හමුදාව මගින් කලින් කලට ප්‍රදීපාගාරයේ නඩත්තු කටයුතු සිදු කරන බවද සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම මෙම දූපත තුළ සර්පයන් බෝවීමට හේතු ලෙස විද්‍යාඥයන් පවසන්නේ වසර 10000කට පමණ ඉහතදී බ්‍රසීලය සමග ඈඳී පැවති මෙම දූපත මුහුදු ජල මට්ටම ඉහළ යාමත් සමග ක්‍රමයෙන් හුදකලා දිවයිනක් බවට පත්ව ඇති අතර එහි සිටි සතුන් වසර දහස් ගණනක් පරිණාමය වී ඇති අතර මෙම සර්පයන් ඒ අතරින් විශේෂිත වූ කොට්ටාසයක් බවයි. කෙසේ වෙතත් මෙම භයානක දූපතට මිනිසුන් ඇතුළු වීමට උත්සාහ කිරීම සිතාගත නොහැකි නමුත් උල් හිස සහිත රන්වන් පොළඟුන්ගේ උග්‍ර විෂ හෘදයාබාධවලට ප්‍රතිකර්මයක් ලෙස යොදා ගැනෙන බැවින් ඇතැම් මිනිසුන් නීතියට පටහැනිව යමින් දූපතට ඇතුළු වී සර්ප විෂ රැස් කිරීම සිදු කරන බවටද තොරතුරු සඳහන් වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ තුළින් කිව්වේ ලෝකයේ ඉතාමත්ම භයානක ස්ථානයක් ගැන. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරන්න අමතක කරන්න එපා. අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.